ආකර්ෂණ නීතිය ගැන ඔයා ඕන තරම් වීඩියෝස් බලලා තියෙනවා. ඒත් තාම සමහර දේවල් වෙනවා, සමහර දේවල් වෙන්නේ නැද්ද? ඇයි එහෙම වෙන්නේ? ඔයා සිහින දකිනවා නම් ජීවිතයක්, ඒ ජීවිතය වට ලැබෙනවාමයි. සිහින දකින්න දේ වට ලැබෙනවාමයි. එහෙනම් කොහොමද ප්‍රශ්නේ එන්නේ? හැබැයි මේ විනාඩි කීපය ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන බොහෝ දේවල් කරුණු ඇතුළත් වෙවි. ඒ විතරක් නෙමෙයි. මේක ගැන දිගට හොයන ඔයාට අවශ්‍ය කරන මඟ පෙන්වීමත් ඔයාට ඒ අවශ්‍ය කරන සම්පූර්ණ වැඩසටහනත් ඔයාට ලැබෙනවා. මේක මේ වීඩියෝ එක පටිගත කරන්නේ 20/25 පස්වෙනි මාසේ 25 වෙනිදා. 20/25 පස්වෙනි මාසේ 25 වෙනිදා. මොකද්ද මේ අංකය? 20/25 2.5 විතරයි තියෙන්නේ. මේ 2.5 ඉලක්කම් දෙකත් එක්ක තියෙනවා අපේ පරණ කර්මික් පැටර්න්ස් වෙනස් කරලා අලුත් දෙයක් හදාගන්න පුළුවන් බව. law of attraction කියලා කියන්නේ බුද්දිසම් එක්ක 100,000ක් එකඟ වෙලා යන්න පුළුවන් දෙයක්. චුට්ටක් හිතන්න. ඔයා ෆෝකස් කරනවා නම් ඔයාගේ කර්මය ගැන, එහෙම නැත්නම් ඔයාට වෙච්ච දේ ගැන, ඔයාට ප්‍රශ්නේ ගැන ඔයාට ලැබෙන්නේ ඒ සයිකල් එකමයි ආයෙත් ආයෙත්. මේ කර්මික මේ සයිකල්ස් කඩාකප්පල් කරනවා කියන එක හරි අවධානයක් දීලා කරන්න ඕන දෙයක්. මොකද ඒක ඒ විදිහටම යනකොට ඔයාට වෙච්ච දේවල් එහෙම වෙනවා. ඔයා මොනතරම් 369 කරත් පරණ දේවල් කරන්න පටන් ගත්තත් ඔයාට ආයෙත් ණය වෙනවා. එහෙම නැත්නම් ඔයා සම්පූර්ණ තිබුණ රිලේෂන්ෂිප් එකෙන් මිදිලා ඔයා අලුත් රිලේෂන්ෂිප් එකකට ගියත් අර වගේම ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. ඇයි මේ කර්මික් රිලේෂන්ෂිප්ස් මේ කර්මික් සයිකල් එක කඩන්න නැතුව ඒ දේ ඒ විදිහටම වෙනවා. හැබැයි මේක තියෙන ලස්සන දේ තමයි ඔයා සතිමත්ව, ඒ කියන්නේ ඔයා මේ මොහොතේ ජීවත් වෙමින් ඔයාගේ ફોකස් එක, ඔයාගේ අවධානය ඔයාට වෙන්න ඕන දේ පිළිබඳව දෙන්න පටන් ගත්තොත් ඔයාට පුළුවන් කමක් හම්බ වෙනවා ඔයාට අවශ්‍ය කරන ජීවිතේ ලබා ගන්න. ඒ දේ ඔයාගේ ළඟ තියෙන දෙයක්, ඔයාට කරන්න පුළුවන් දෙයක්. ඔයාගේ සිතුවිලි ඔයා හිතන්න පටන් ගන්නකොට මේක සිදු වෙන්නේ කොහොමද තේරුම් ගමු. ඔයාගේ උඩු හිතින් ඔයා සිහි කල්පනාවෙන් තෝරා ගැනීම කරනවා, තීරණ ගන්නවා, කල්පනා කරලා අවශ්‍ය දේ තීරණ. හැබැයි ඔයාගේ යටිහිත ඔයාගේ thinking patterns, එහෙම නැත්නම් හුරු වෙලා තියෙන, පුරුදු වෙලා තියෙන සිතුවිලි රටාවල් වල විතරක් යනවා. ආයෙත් ආයෙත් ඒ ගමන ඒ විදිහටම යනවා. ඒ කියන්නේ ඔයාට මොනවා හරි දෙයක් සිද්ධ වුණා. සිද්ධ වුණාන් පස්සේ අපි ඒකට කියනවා ට්‍රිගර් එකක් කියලා. යම්කිසි සිදුවීමක්, එහෙම නැත්නම් යම්කිසි උත්තේජකයක් ඇති වුණා. මේක පරණ නායකාරයෙක්ගෙන් එයාගේ මූණ දැක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරණ සම්බන්ධකමකින් තිබුණු ෆොටෝ එකක් දැක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතීතයේ සිදුවෙච්ච අමිහිරි අත්දැකීමක් වට නැවත මතක් වුණා වෙන්න පුළුවන්. මේ මොකක් හරි දෙයක් ට්‍රිගර් වෙනවා. මේ ට්‍රිගර් වෙනකොට ඒ සිදුවීම ඔස්සේ ඇති කරපු සිතුවිලි දාමයක් තියෙනවා, සිතුවිලි පිළිවෙලක් තියෙනවා. ඒ සිතුවිලි දාමය, ඒ සිතුවිලි පිළිවෙලම අපි ආයෙත් ජීවිතේ ඇති කරගන්නවා. මෙන්න මේ ක්‍රියාව නිසා අපේ ෆෝකස් එක, අපේ අරමුණ යොමු වෙන්නේ අපිට ඕන දේ වෙතට නෙමෙයි, නමුත් මේ තියෙන තැනට ප්‍රශ්නෙට. ඒ හින්දා අපිට අවශ්‍ය කරන ෆෝකස් එක අපි දෙන්නේ නැහැ. ඒ ෆෝකස් එක නොදී අපි මේ ප්‍රශ්නෙම තියවනවා. එතකොට වාට ආපහු වගේ ඉන්ටෙන්ෂන් එක වෙන්නේ මේකම නිසා වාට ලැබෙන්නේ ඒ ප්‍රතිඵලයමයි. එහෙමනම් ඕනම අවස්ථාවක මෙන්න මේ කර්මික් රිලේෂන්ෂිප්ස්, මෙහෙම නැත්නම් මේ කර්මික් පැටර්න් එක, කර්මික් රිදම් එක කඩන්න අද මේ වීඩියෝ එක ඔයා කවදා බැලුවත් ඔයාට පුළුවන් මේක පටන් ගන්න. මොකද මේ ඔයා ඉන්නේ ඔයාගේ ජීවිතයේ මේ අවශ්‍ය කරන බලයත් එක්ක. මේ බලය දැන් ඔයාගේ ළඟ තියෙනවා. මේ බලය වෙනස් කිරීමේ ශක්තිය, වෙනස් කිරීමේ දැවැන්ත හැකියාව ඔයාට ලැබෙනවා. එහෙනම් මේක ඔයාට කරන්න පුළුවන්ම දෙයක්. ඔයාගේ සිතෙන් ඔයා යම් කිසි දෙයක් හිතනකොට ඒක ඔයාට ඇට්‍රැක්ට් වෙන්නේ නැහැ. හිතන දේ නෙමෙයි ඇට්‍රැක්ට් වෙන්නේ. ඒක හිතන දේට අනුව වගේ සිරුර වයිබ්‍රේෂන් එකක් හදනවා. ඔයා වයිබ් එකක් හදනවා. වගේ වයිබ් එකට අදාළ වයිබ් එක ඔයාට විශ්වයෙන් නැවත ලැබෙනවා. එතකොටයි ආකර්ෂණය වෙන්නේ. එහෙනම් ඔයා හිතන දේෙන් ඔයාගේ වයිබ් එක ඔයා පොසිටිව් කරගන්නවද?
මේ වයිබ් එක පොසිටිව් කරගන්න නම් ප්‍රධාන දේවල් දෙකක් වෙන්න ඕනේ. ඒක තමයි happiness and contented. වාගේ තුල සතුට තියෙන්න ඕනේ ඔයා මේ මොහොතේ ඉන්න තත්ත්වය ගැන. ඒ වගේම තමයි ඔයාට මේ contented ඒ කියන්නේ තෘප්තිමත් හැඟීමක් ඇති වෙන්න ඕනේ. දැන් මට පොඩි තෘප්තිය හැඟීම අඩු වෙලා තියෙනවා. ඇයි ඒ? මං හිතලා පොඩි රස්නයක් මට දැනෙනවා කියලා. එහෙනම් මම මොකද කරන්නේ? මම මේකේ තියෙන දේ වෙනස් කරගන්නවා. මම ස්පීඩ් එක වැඩි කරගන්නවා. ස්පීඩ් එක වැඩි කරගත්තන් පස්සේ මට පුළුවන් මට මේ தත්ත්වය වෙනස් කරන්න. සැබවින්ම හුඟක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට ලැබිලා තියෙන දේවල් වලට පැමිණිලි කරමින් ඉන්නවා ඒ සිටුේෂන් එකේ தත්ත්වය වෙනස් කරන්න හිතන්නේ නැතුව. පුංචි උදාහරණයක් මම එක වැඩමුළුවකදී අපි ඒගොල්ලන්ට දීලා තිබුණා ෆයිල්ස් වගේක් දීලා තිබුණා. මම ඒගොල්ලෝ මේ ෆයිල් ටික තියාගෙන ඉන්න හැමෝම ඇවිල්ලා වාඩි වෙනවා. මම ඒගොල්ලන්ගෙන් ඇහුවා ඔයා ඔය පාටට කැමතිද? පාටට කැමති නැත්නම් ඔයාට වෙන මීටරි වෙන පාටක් තිබුණා නම් කැමතියි කියලා හිතනවා නම් අත උස්සන්න. දැන් මේ පාට බලන්න වෙන කෙනෙක් ළඟ තියනවාද කියලා. ශාලාවෙන් 75%කට වඩා වැඩි ප්‍රමාණයක් අත උස්සලා කියනවා ඔව් මම කැමති පාට වෙන කෙනෙක්ගේ ගාව තියෙනවා. ඉතින් ඇයි ඔබ කතා කරන්නේ නැත්තේ? ඇයි ඔබ හෝමාරුවකට යන්නේ නැත්තේ? ඔයාට පුළුවන් මේ සිටුේෂන් එක වෙනස් කරන්න. එහෙනම් මේ වයිබ් එක ඔයා හදාගන්න පටන් ගත්තන් පස්සේ ඔයාට ඔපචුනිටිස් පේනවා. ඒකට අනුව ඇක්ෂන් එක ගන්න ක්‍රියාත්මක වෙන්න. මොකද ඔයා ෆෝකස් කරනවා දේට අනුව ඔයාගේ වයිබ් එක ඔයා නිර්මාණය කරනවා. ඒකට අනුව ඔයාගේ ඔළුවට යෝජනා කරනවා මෙන්න මේ දේ කරන්න කියලා. මෙන්න මේ යෝජනා වලට අනුව ක්‍රියාත්මක වෙන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හුඟක් දෙනෙකුට මෙහෙම දේවල් යෝජනා කරත් ඒ යෝජනා කරන දේවල් ඒ විදිහටම කරන්නේ නැහැ. මොන හේතු නිසාද කරන්නේ නැත්තේ? ඒගොල්ලොන්ට වටේ පිටේ ඉන්න අය, ඒගොල්ලන්ගේ පවුලේ අය, ඒගොල්ලන්ගේ හිත මිත්‍රයෝ, ඒගොල්ලන්ගේ පෙම්වතියන් ඔහොම කරන්න එපා, ඔක කළා හරියන්නේ නැහැ කියලා කියනවා. වැඩිම දෙනෙක් මගේ ළඟට ෆෝකස් කරන්න එන වැඩිම දෙනෙකුට ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේක. මම ඒගොල්ලන්ට කියන්නේ බීරෙක් වෙන්න නෑයන්ගේ ඉස්සරහා, බීරෙක් වෙන්න තමන්ගේම අය ඉස්සරහා. තමන්ට හිතෙනවා, තමන්ට ඉන්ටියුෂන් එකක් එනවා. හැබැයි හිතලා බලන්න මේක කරාම වෙන්නේ මොනවාද කියලා. පරිකල්පනය කරන්න, ඉමැජිනේෂන් කරන්න. මේක ඔයා හොඳටම ඉමැජිනේෂන් කරනකොට වට වෙන්න ඕන රිසල්ට් එක විතරක්. ෆෝකස් එක ගැන ප්‍රශ්න ගැන නෙමෙයි. මේ ෆෝකස් එක ප්‍රශ්න ගැන නෙමෙයි. දැන් මට මගේ ගාවට ඊයේ ආවා ක්ලයන්ට් කෙනෙක්. එයාට හම්බෙලා තියෙනවා තමන් ගන්න වැටුප වගේ 3 ගුණයක වැටුපක් එක්ක ජොබ් ඔෆර් එකක්. මේ ජොබ් ඔෆර් එක හම්බෙන සමාගමත් මගේ පළවෙනිම මම ට්‍රේනින් කරපු සමාගමක්. ඒ හින්දා මම ඒ සමාගමේ කල්චර් එක ගැනත් මම පොඩ්ඩක් දන්නවා. මම ඔහුත් එක්ක කතා කරා. සර් මම හොඳටම ඔය වීඩියෝස් ටික බැලුවා. වීඩියෝස් ටික බලලා මම ආදායම හදාගත්තා සර් කියපු විදිහටම. මෙන්න වියදමෙන් 50%ක් ඔව් මං තියාගත්තා. ඒ කියන්නේ වියදම කියන්නේ ආදායමෙන් 50%ක් වෙන්න නම් මට මෙච්චර ආදායමක් ලැබෙන්න ඕනේ කියලා මම හිතුවා. ඒ ආදායම මට ලැබෙන විදිය රස්සාවක් තමයි මට මේ හම්බෙලා තියෙන්නේ. එතකොට එතන හිටපු කෙනා දැන් ගිහින් තියෙනවා. හැබැයි මට එයාව හම්බ වෙන්න විදියක් නැහැ. මොකද ඔහු විදේශගත වෙලා. දැන් මේකේ දෙවෙනියා ඉන්නවා. දෙවෙනියා බලාගෙන ඉන්නවා මේ පොසිෂන් එකට එන්න. බලාගෙන ඉඳලා එයාගේ ඉන්ටර්විව් එක සාර්ථක වෙලා නැතුව තමයි මා තෝරගෙන තියෙන්නේ. දැන් මට බය හිතෙනවා මට එතෙන්ට යන්න. එතකොට ඔයාගේ ෆෝකස් එක යොමු වෙන්නේ මේ ප්‍රශ්න දිහාවට. අවශ්‍ය කරන පිළිතුරු දිහාවට නෙමෙයි. මම ඊට පස්සේ මම ඔහුට හඳුන්වා දුන්නා. අපි කරමු හොපොනොපොනෝ. අපි මේක කරමු ඒ ආයතනයේ ඒ ස්ථානයේ ඒ පිරිසට සියලු දෙනාටම කරමු. මොකද you have to take responsibility. ඔයා ගන්න responsibility එක ඔයා අරගෙන ක්‍රියාත්මක වෙන්න. දැන් මෙන්න අපිට අර යන්න ඕන තැන තියෙනවා. නමුත් ඒ ගමන යන්නේ නැත්තේ අපි බාධා කරමින් මෙන්න මෙහෙම වෙයි කියලා හිතමින් ඉන්නවා. නෑ. ඔයාට අවශ්‍ය කරන්නේ ඔයාට අවශ්‍ය කරන දේ විතරක් පරිකල්පනය කරන්න. මේ දේ විතරක් පරිකල්පනය කළා ඔයාට අවශ්‍ය කරන ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්න law of attraction සම්බන්ධව පැය 9ක
පැය 9ක වීඩියෝස් වැඩසටහන් ඇතුළත් වැඩසටහන තියෙන වැඩමුළුව තියෙනවා. ඔබට පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. ඒක ආරම්භ කරනවා. ඔයාට පුළුවන් මේක ඔයාට කැමති තැනක ඉඳලා කැමති විදියට බලන වීඩියෝ පාඩම් මාලාව අපි ගාව තියෙනවා. ඒක ලබා ගන්න, ඒකට සහභාගී වෙන්න ඔයාට පුළුවන් 0710යි 658යි 658 විදේශ රටවල් වල ඉන්නවනම් 0710යි 658යි 658 ඔබ ශ්‍රී ලංකාවේ ඉඳලා කතා කරනවා නම් 0716යි 658යි 658 අපේ අංක වලට කතා කරන්න. මගේ ටීම් එක ඔයාට ඉන්න උදව් කරන්න. මොකද ඔයාගේ ජීවිතේ කොතනද බ්ලොක් එක තියෙන්නේ? ඒ බ්ලොක් එක අයින් කරන්න පුළුවන්. බ්ලොක් එක අයින් කරලා ඔයාගේ ජීවිතේ ඔයාට ආකර්ෂණ නීතියෙන් ඔයාට හිතන පතන ඕනම දෙයක් දිනා ගන්න පුළුවන්. ඔයා හිතන පතන දේ මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒක විශ්වයේ දහමත් එක්ක යන දෙයක් වෙන්න ඕනේ. විශ්වයේ දහමට අනුකූල දෙයක් වෙන්න ඕනේ. එතකොට ඒක ලැබෙනවමයි.